සමමිතිය පාඩමේ අපිට හම්බෙන විශේෂ තල රූපයක් තමයි මෙන්න මේ සමාන්තරාශ්‍රය කියන තල රූපය. සමාන්තරාශ්‍රය කියන තල රූපය ගත්තම ගොඩක් ළමයිට විවිධ ප්‍රශ්න තියෙනවා සහ මෙයාගේ පොඩි විශේෂ හැසිරීම් ටිකක් අපිට කතා කරන්න තියෙනවා සමමිතිය සහ භ්‍රමක සම්මිතිය කියන මාතෘකා දෙකම යටතේ. එතකොට මෙතනදී සමහර ළමයිට තියෙන ප්‍රශ්නයක් තමයි මෙයාගේ සමමිතිය පෙන්නනවද නැද්ද කියන එක. සමහර ළමයි හිතනවා මෙයා සමමිතිය පෙන්නනවා ඇති කියලා. ප්‍රධාන වශයෙන් අපිට මේ විදිහට සිරස් රේඛාවක් ඔස්සේ මේ විදිහට එකිනෙක නමලා බලන්න පුළුවන්. අපිට පේනවා එක මත එක සමපාත වෙන්නේ නැහැ. මොකද හේතුව මෙන්න මේ විදිහට එක පැත්තකින් එළියට ඇවිල්ලා තියෙනවා අපිට පේනවා. අනිත් පැත්තෙත් එහෙමයි. එක මත එක සමපාත වෙලා නැහැ. ඒ වගේම තමයි තිරස් රේඛාවක් දිගේ මේ විදිහට එක මත එක සමපාත කරන්න උත්සාහ කරොත් අපිට පේනවා නැවතත් අර එක කොටසක් එළියට එනවා. ඒ නිසා මෙයා සමපාත වෙන්නේ නැහැ කියලා අපිට පැහැදිලිව පේනවා. හැබැයි සමහර ළමයි අහනවා මෙන්න මේ විදිහට සමාන්තර ආශ්‍රයක් මෙන්න මේ වගේ හරිමැදින් අඳින ලද ආනත රේඛාවක් ඔස්සේ එකමත් එක සම්පාත කරලා බැලුවොත් සමමිතිය ද්විපාර්ශ්වික සම්මිතිය පෙන්නයි නේද කියලා පොඩි ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. අපිට ඒක කරලම් බලන්න පුළුවන් පුතේ. ඔයාලට පේනවා මෙන්න මේ සමාන්තර ආශ්‍රය මෙන්න මේ ආනත රේඛාව දිගේ මම දැන් මේ ආනත රේඛාව දිගේ තමයි මෙයාව නවන්නේ. මෙන්න මේ විදිහට ආනත රේඛාව දිගේ නමලා බැලුවොත් මේ කඩේරි වලට පේනවා ආනත රේඛාව දිගේ තමයි නමලා තියෙන්නේ. ඒත් මෙයා එක මත එක සමපාත වෙන්නේ නැහැ. මේ කොටසක් එළියට එනවා. හරිද? මෙයාගේ කොටසක් එළියට ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේන්න ඕන මේ කොටසක් එළියට එනවා. ඒ නිසා මෙයා එක මත එක සමපාත වෙන්නේ නැහැ. මේ ආනත රේඛාව දිගේ නැමොත් සමපාත වෙන්නේ නැහැ. එහෙමනම් අපි මතක තියාගන්න ඕන මෙන්න මේ සමාන්තරාශ්‍රයට ද්විපාර්ශ්වික සම්මිතියක් නැහැ කියලා මතක තියාගන්න ඕනේ. ඒ කියන්නේ මෙයාට සම්මිති කක්ෂත් නැහැ. සමමිති කක්ෂ ගාන බිඳුවයි. හරි දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි අපි භ්‍රමක සම්මිතිය කියලා මාතෘකාවක් ඉගෙනගෙන තියෙනවා 8 ශ්‍රේණියේදී. භ්‍රමක සම්මිතියේදී කියන්නේ මොකක්ද? යම්කිසි තල රූපයක් යම් ලක්ෂයකින් අල්ලලා එහෙම නැත්නම් යම් ලක්ෂයක් වටා භ්‍රමණය කිරීමේදී ඒ කියන්නේ කරකවනකොට සම්පූර්ණ වටයක් අවසන් වෙන්න කලින් අර මුල් පිහිටීමත් එක්ක එකමත එක සමපාත වෙනවා නම් අපි කියව භ්‍රමක සම්මිතිය පෙන්නනවා කියලා. ඒක අපිට මතක තියාගන්න පුළුවන් කිව්වා යම්කිසි තල රූපයක තියෙන සමමිතික අක්ෂ ගානට භ්‍රමක සම්මිති ගණය සමානයි කිව්වා. උදාහරණයක් විදිහට ගත්තොත් සමචතුරස්‍රයේ සම්මිතික අක්ෂ 4යි. ඒ නිසා එයා භ්‍රමණය කරලා බැලුවොත් එයා භ්‍රමක සම්මිතිය පෙන්වන වාර ගාන නොහොත් භ්‍රමක සම්මිති ගණයත් 4ක් කියලා. උදාහරණයක් විදිහට සම්පාද ත්‍රිකෝණයේ සම්මිතික අක්ෂ 3යි. එයාගේ භ්‍රමක සමමිති ගණයත් කරකොල බලනකොට අපිට 3ක් කියලා. හැබැයි සමාන්තරාශ්‍රය දැන් අපි නමලම් බැලුවා පරීක්ෂා කරලම් බැලුවා සමමිතික අක්ෂ එකක්වත් තිබුණේ නැහැ. හැබැයි මෙයා භ්‍රමක සම්මිතිය පෙන්වනවා. ඒක අපිට පරීක්ෂා කරලා බලන්න පුළුවන් මෙන්න මේ විදිහට අරගෙන මෙයාගේ මුල් පිහිටීම මේක තමයි මෙයාගේ මුල් පිහිටීම. මේ දැන් තියෙන්නේ මගේ අතේ සමාන්තරාශ්‍රයක්. එතකොට මෙයාගේ සමමිතික අක්ෂ ගාන බිඳුවයි. හැබැයි මෙයා මේ විදිහට භ්‍රමණය කරොත් මේ බලන්න මම ඒක අඳුර ගැනීමේ පහසු උදෙසා මෙන්න මේ විදිහට පොඩි මාක් එකක් දා ගන්නවා මෙන්න මේ කෙළවරේ. දැන් ඒ කියන්නේ සම්පූර්ණ වටයක් කරක වෙලා අවසන් වුණාම මේ මාක් දෙක ආපහු එක ළඟට එන්න ඕන. දැන් මෙතනින් අල්ලලා මම භ්‍රමණය කරොත් මේ බලන්න පේනවා වට කාලක් ගියා. දැන් අපිට පේනවා වට භාගය භ්‍රමණය වුණාට පස්සේ මෙන්න මෙතනදී අර මුල් පිහිටීමත් එක්ක සමපාත වුණා. එහෙනම් ඔන්න දැන් එකක් සමපාත වුණා. ආපහු මෙයා මේ විදිහට භ්‍රමණය කරලා හිටපු තැනටම ආපහු මේ විදිහට ආවට පස්සේ ඔන්න දැන් දෙපාරක් එක මත එක සම්පාත වුණා. එහෙනම් අපි මෙයාගේ භ්‍රමක සම්මිති ගණය 2යි කියලා කියනවා. හරිද? එතකොට මෙයාගේ සම්මිති කක්ෂ ගාන බිඳුවයි. හැබැයි මෙයා භ්‍රමක සම්මිතිය පෙන්වනවා. භ්‍රමක සම්මිතිය 2ක් කියලා අපිට උත්තරේ එනවා. එතකොට මේක මතක තියාගන්න ඕන විශේෂයෙන්. මොකද සම්මිති කක්ෂ ගාන බිඳුව වුණාට මෙයාගේ භ්‍රමක සම්මිති ගණය 2ක් කියලා අපිට වෙනම මතක තියාගන්න වෙනවා. අනිත් ඒවා ගැටලුවක් නැහැ. සමචතුරස්‍රයේ සම්මිති කක්ෂ ගාන 4යි. භ්‍රමක සම්මිති ගණයත් 4යි. ශ්‍රීජුකෝණාශ්‍රයේ සම්මිති කක්ෂ 2යි. භ්‍රමක සම්මිති ගණයත් 2යි. රොම්බසේ සම්මිති කක්ෂ 2යි. භ්‍රමක සම්මිති ගණයත් 2යි. සමපාද ත්‍රිකෝණය ගත්තම සම්මිති කක්ෂ 3යි. භ්‍රමක සම්මිති ගණය 3යි. ඒ විදිහට අපිට අනිත් ඒවා ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. හැබැයි මෙයා විශේෂයෙන් මතක තියාගන්න වෙනවා. මෙයාගේ සම්මිති කක්ෂ නැති වුණාට භ්‍රමක සම්මිති ගණය 2ක් කියලා මතක තියාගන්න වෙනවා. Maths Academy online ගණිත පන්තිය. ඒ සීන ගෙදරටම